දහස් 26 T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ඒ අනුව ලබන පෙබරවාරි 7 වෙනිදා සිට මාර්තු 8 වෙනිදා දක්වා මෙම තරඟාවලිය පැවැත්වීමට නියමිතයි. කාණ්ඩ 4ක් ඔස්සේ රටවල් තරඟ වදින අතර ශ්‍රී ලංකාව B කාණ්ඩය ඔස්සේ තමයි තරඟ වදින්නේ. ඉතින් අද අපි කතා කරමු ශ්‍රී ලංකාවට මුහුණ දීමට නියමිත තරඟ මොනවාද සහ ඒවා පැවැත්වෙන දිනයන්, වෙලාවන් සහ ක්‍රීඩාංගන මොනවාද කියන කාරණා. ශ්‍රී ලංකාව තරඟ වදින පළමු තරඟයේ පැවැත්වීමට නියමිතයි පෙබරවාරි 8 වෙනිදා අයර්ලන්තයට එරෙහිව. ඒ රණසිංහ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. ශ්‍රී ලංකාව තරඟ වදින දෙවැනි තරඟාවලිය ඕමානයට එරෙහිව පෙබරවාරි 12 වෙනිදා පැවැත්වීමට නියමිතයි. B කාණ්ඩය යටතේ තවත් දුරටත් ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියාවට මුහුණ දීමට තිබෙනවා ප්‍රබල කණ්ඩායමක්. පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී පෙබරවාරි 16 වෙනිදා තමයි මෙම තරඟාවලිය පැවැත්වෙන්නේ. මෙම කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාවට තිබෙන අවසාන තරඟාවලිය සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි පෙබරවාරි 19 වෙනිදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. ඉතින් මෙන්න මේ විදිහට තමයි ශ්‍රී ලංකාවට T20 ලෝක කුසලානයේදී තරඟ වැදීමට නියමිත කණ්ඩායම් ලයිස්තුව. මේ තරඟ අපි ජයග්‍රහණය කළොත් අපිට සෙමි ෆයිනල් එහෙම නැත්නම් සුපර් 4 දෙනාගේ වටේට පිවිසීමට හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි වැදගත් කාරණාව ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරඟාවලියට සහභාගී වෙන්නේ දසුන් ශානකගේ නායකත්වයෙන් යුතුව. T20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව මුහුණ දීමට නියමිත තරඟාවලිය පිළිබඳව විස්තර තමයි අද අපි කතා කරේ. තවදුරටත් ලෝක කුසලානයේ ආරම්භයේදී සහ ලෝක කුසලානයේ පැවැත්වෙන කාලවකවානුවේදී පවතින ක්‍රිකට් තොරතුරු සහ ඒ උණුසුම ඔබට ලබා දීමට අපි සූදානම්. ඉතින් ඔබ අපිත් සමග රැඳී සිටින්න. ක්‍රිකට් ලෝකයේ උණුසුම් තොරතුරු දැනගන්න එකතු වෙන්න SL ක්‍රිකට් වයිබ් සමග.